මම පෙනුමෙන් අහිංසක වුණාට හිත ටිකක් දඟයි හොඳේ. මාව අඳුන ගන්න කැමති කෙනෙක් මැසේජ් එකක් දාන්න. හායි. වයස සල්ලි මට ප්‍රශ්නයක් නෙමෙයි. මට ඕනේ හිත හොඳ කෙනෙක් විතරයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න. ඇඳුම් ටික තියලා නාලා එන්න ගිය ටිකට මගේ තිබ්බ යට ඇඳුම උස්සලා. මාර වැඩක් නේ මේක. ඔයාලා දන්නවද ඔය වගේ වැඩ කරන එකෙක්ව? අනේ ප්ලීස් ඕකව අල්ලගන්න උදව් කරන්න දන්නවනම්. ඕ අමීෂා මේ හුම්බහනම් පට්ට ලොකුයි නේද? මේක අස්සේ ලොකු සර්පයෝ එහෙම ඇති අනිවාර්යෙන්. ඔව් තරුමිනි මේකේ තඩි සර්පෙක් ඉන්නවා මම දැකලා තියෙනවා. ගුල නම් පොඩි හැබැයි. මේ තියෙන්නේ අමීෂාගේ කුඹුර එහා පැත්තේ තියෙන වම්බටු වත්ත. හරිම ලස්සනයි මේ පැත්ත. මම ඉතින් වම්බටුත් එක්කම තමයි තරුමිනියෝ ජීවත් වෙන්නේ. වෙන මොනා කරන්නද ඉතින්? මගේ හස්බන්ඩ් ගහකින් වැටිලා එක්තැන් වෙලා. අනේ මන්ද මොනව කරන්නද කියලා. අපේ එක්කෙනාට ගාණක්වත් නැහැ. හැමදාම කටගොන්නක් බීගෙන ඇවිත් නිදා ගන්නවා. මට ඉතින් හැමදාම හුලං. No! අවුරුදු 32යි. ගෙවල් මහරගම පමුණුවේ. මාත් එක්ක කතා බහ කරන්න කරලා මාව අඳුර ගන්න කැමතිද? Oh my God! නුවරඑළිය මාරම ලස්සනයිනේ අනේ. කාටද පුළුවන් ලබන මාසෙත් මාව මෙහෙට එක්කන් එන්න. මම එන්නේ නුගේගොඩ. බල කරලා අන්තිමට ඔයාට මොකද හිතෙන්නේ? මටත් ආසයි දැනගන්න. මට නම් හිතෙන්නේ තව පාරක් ඕනේ කියලා. එක දිගට ඔයාට කී පාරක් පුළුවන්ද? කමෙන්ට් එකක් දාන්නකෝ. Oh my God! දාන්න මාමේ. දෙනවා නම් එහින් ඕන එකකට දානවා එහින්. ඵලයන් යන්න කැන්න පොරියා. අපි විතර දනේ ලංකාවේ පළවෙනි වතාවට වීඩියෝ කෝල් ගත්ත අය. අනික මේක ගොඩක් පරණ එකක්. හැබැයි මල්ලි ඔයත් වැරදි මෙව වීඩියෝ කරපු එක. ඔව් අනේ මගේ මිනිස්සයා මාව දාලා යන්න හදන්නේ දැන්.